ආයුබෝවන්. අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ අපිට ගොඩක් සමීප ඒ වගේම හරිම වැදගත් මාතෘකාවක් ගැනයි. ඒ තමයි භාවනාව සහ අපිට ඉක්මනින් නිින්ද යාම අතර තියෙන පුදුමාකාර ජීව විද්‍යාත්මක සම්බන්ධය. ඇත්තම කිව්වොත් අද තියෙන මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක රැට සුවබර නිින්දක් ලබා ගන්නවා කියන්නේ අපිට ලොකු අභියෝගයක් වෙලානේ. නිින්ද අපේ සිරුරට කොච්චර අත්‍යවශ්‍ය වුණත් සමහර වෙලාවට ඒක අපෙන් ගොඩක් ඈත් වෙලා යනවා. ඉතින් කොහොමද අපි මේකට විද්‍යාත්මක වගේම භාවනාමය ප්‍රවේශයක් ගන්නෙ? අපේ ශරීරය ඇතුලේ තියෙන පද්ධතිය මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක ගැන මූලාශ්‍ර ඇසුරින් අපි දැන් විමසා බලමු. ඔන්න ඉතින් අපි හැමෝටම වගේ මුහුණ දෙන්න වෙන ලොකුම ඒ වගේම එපාම වෙන ගැටලුව තමයි මේක. හිතලා බලන්නකෝ දවස පුරාම වැඩ කරලා ශරීරය හොඳටම මහන්සි වෙලා හිටියත් ඇඳට ගියාම මොළය විතරක් අධික්‍රියාකාරීව වැඩ කරනවා. නිින්ද යන්නෙම නෑ. හරියට බැටරි බැහැපු ෆෝන් එකක ස්ක්‍රීන් එක විතරක් ඔන් වෙලා තියෙනා වගේ වැඩක්. ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ? ශරීරය මෙච්චර මහන්සි වෙලත් ඇයි අපේ මනස නිින්දට යන එක මේ තරම් ප්‍රතික්ෂේප කරන්නේ? අන්න ඒකට උත්තරේ තමයි අපි දැන් හොයන්න යන්නේ. අපේ පළමු කොටස අවදිව පවතින මොළය පිළිපද ගැටලුව. නිින්ද අපෙන් ඈත් වෙලා යනකොට ඇත්තටම මොළේ ඇතුලේ මොකක්ද වෙන්නේ කියන එක අපි හරියටම තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන ප්‍රධානම ගැටුම තමයි මේ අවදිමත් ස්වභාවය සහ සංසුන් ස්වභාවය අතර තියෙන අරගලය. හිතලා බලන්න රැට නිදාගන්න කලින් ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා, සෝෂල් මීඩියා බලනවා, නැත්නම් පහුදා ඔෆිස් එකේ වැඩ ගැන හිතලා ස්ට්‍රෙස් වෙනවා. මේ පුරුදු නිසා මොලේ හිතන්නේ පරිසරයේ මොකක් හරි තර්ජනයක් තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම සීරුවෙන් ඉන්න ඕනි කියලා. හැබැයි අනිත් පැත්තෙන් සිරුරට විවේකයක් ගන්න නම් හුස්ම ගැනීමේ වේගය අඩු වෙලා ආරක්ෂිත බවක් දැනෙන්න ඕනේ. ඒකට තමයි සංසුන් ස්වභාවය කියන්නේ. ඉතින් අර ඩිජිටල් පුරුදුයි ආතතියයි නිසා මොලේ අර ඇලර්ට් එකේම හිර වෙලා අපිට අත්‍යවශ්‍යම වෙන ඒ සංසුන් අවධියට යන එක සම්පූර්ණයෙන්ම වළක්වනවා. ඊළඟට අපි බලමු අපේ දෙවන කොටස වේගය අඩු කිරීමේ විද්‍යාව ගැන. දැන් ප්‍රශ්නයක් එනවා කොහොමද මේ අවදිමත් සහ සංසුන් කියන තත්ත්වයන් දෙක අතර පාලමක් හදන්නේ කියලා. ඒකට භාවනාව පාවිච්චි කරද්දී ඇඟ ඇතුලේ වෙන ජෛව විද්‍යාත්මක වෙනස ඇත්තරම පුදුමාකාරයි. භාවනා ක්‍රමවේදයක් අනුගමනය කරනකොට අපේ ස්නායු පද්ධතිය අර ආතතිමය තත්ත්වයෙන් මිදිලා සැහැල්ලු තත්ත්වයකට මාරු වෙන්න පටන් ගන්නවා. මනසේ වේගයෙන් දුවන සිතුවිලි අඩු වෙද්දී හරියටම දාම ප්‍රතික්‍රියාවක් වගේ අපේ හෘද ස්පන්දන වේගය ස්වභාවිකවම අඩු වෙනවා. ඒ වගේම මාංශ පේශිවල තියෙන තද ගතිය ලිහිල් වෙලා රුධිරයේ තියෙන කෝටිසෝල් වගේ ආතති හෝමෝන ක්‍රමයෙන් අඩු වෙලා යනවා. අන්තිමට මේ ඔක්කොම එකතු වෙලා මනස පුදුමාකාර විදිහට නිස්කලංක තත්වයකටපත් වෙලා නින්දට ඕනේ කරන සුපිරිම පරිසරය අපේ ශරීරය ඇතුළේම හැදෙනවා. තුන්වන කොටස සරල භාවනා ක්‍රමවේදයක්. හරි, දැන් අපි මේක පිටිපස්සේ තියෙන විද්‍යාව දන්නවනේ. එහෙනම් අපි බලමු කොහොමද මේක ප්‍රායෝගිකව කරන්න කියලා. මේක පියවර 5කින් සමන්විත රැඩ ලේසියෙන්ම කරන්න පුළුවන් සාර්ථක පුරුද්දක්. පළවෙනි පියවර දැස් පියාගන්න එක. දෙවෙනි පියවර විදිහට නාසයෙන් සෙමින් වගේම ගැඹුරින් හුස්ම ඉහළට ගන්න. තුන්වනව කිසිම කලබලයක් නැතුව ඒ හුස්ම මෘදු ලෙස පාත හෙලන්න. හතරවෙනි පියවරේදී සම්පූර්ණ අවධානය මේ හුස්ම ගන්න එකයි පිට කරන එකයි කියන රිද්මයට විතරක් යොමු කරන්න ඕනේ. අන්තිම ඒ වගේම වැදගත්ම පියවර තමයි මේක. හිතට එක එක සිතුවිලි එනකොට ඒවත් එක්ක හැප්පෙන්න යන්න එපා. ඒ සිතුවිලි එනවා කියලා දැනගෙන කිසිම බාධාවක් නොකර ඒවට පාඩුවේ යන්න දෙන්න. නිකම්ම නිරීක්ෂණය කරලා ආපෝ අවධානය හුස්මට මාර්ගන එන්න. ඒක තමයි මෙතන තියෙන ලොකුම රහස. මෙතන තියෙන විශේෂම දේ තමයි මේ වැඩේට පෑ ගණන් යන්නේ නැති එක. නින්දට යන්න කලින් හරියටම විනාඩි 5ක් එහෙමත් නැත්නම් 10ක් වගේ පුංචි කාලයක් මේකට වෙන් කරාම හොඳටම ඇති. මේ කෙටි වෙලාවෙන් අපේ මොළයට පැහැදිලි සිග්නල් එකක් දෙනවා දැන් දවසේ ඔක්කොම වැඩ ඉවරයි විවේක ගන්න යන්නේ කියලා. ඇත්තටම මෙතනදී වෙලාවට වඩා වැදගත් වෙන්නේ අඛණ්ඩතාවයයි. දිනපතාම මේ පුංචි කාලේ වෙන් කරනවා නම් ඉක්මනින් නින්දට යන්න වගේම නින්දේ ක්වොලිටි එක වැඩි කරගන්නත් ඒක මාර විදිහට උදව් වෙනවා. හතරවන කොටස සුවබර නින්දක බලය. රැට අපේ ස්නායු පද්ධතිය මෙහෙම සංසුම් කළාම ලැබෙන සුපිරිම ප්‍රතිඵලය අපිට අත්විඳින්න පුරුවන් වෙන්නේ පහවදා උදේ අවදි වෙනකොටයි. මේ සුවබර නින්ද කියන්නේ නිකම්ම ශාරීරිය නිශ්චලව තියාගන්න එකක් නෙවෙයි. ඒකින් අපේ ශරීරයයි මනසයි ආයමත් අලුත් කරනවා. මේ ගැඹුරු නින්ද නිසා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා වගේම දවස පුරාම මහන්සි වෙච්ච අපේ ශරීරයේ සෛලවලට අලුත්ම ප්‍රබෝධයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟ දවසේ අභියෝගවලට මුහුණ දෙන්න මූඩ් එක හොඳ ධනාත්මක පැත්තට හැරෙනවා වගේම මතක ශක්තියත් උපරිමයෙන්ම වැඩි කරනවා. ඉතින් මේක නිකම්ම රැට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි සම්පූර්ණ ඊළඟ දවසම සාර්ථක කරගන්න අවශ්‍ය කරන හොඳම ෆවුන්ඩේෂන් එකක් කිව්වොත් නිවැරදි.
ඉතින් අපේ මේ විග්‍රහය අවසන් කරන්න කලින් මේ වටිනා සිතුවිල්ල ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හිතාමතාම අපි වෙන් කරගන්න විනාඩි 5ක නිශ්ශබ්දතාවයක් නිසා හෙට දවස සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මාරම ප්‍රොඩක්ටිව් එකක් කරගන්න පුරුවන් නම් අද රැට මේක try කරලා බලන එක කොච්චර වටිනවද? සාර්ථක හෙට දවසක් වෙනුවෙන් අද රැට මේ පුංචි මොහොත වෙන් කරන එක මුළු ජීවිතේටම ලොකු ධනාත්මක වෙනසක් එකතු කරાવી. අපිට ඕනේ කරන්නේ සුවබර නිින්දට පරිසරය හදාගන්න එක තියෙන්නේ අපේම අතේනේ. එහෙනම් තවස් මේ වගේම වැදගත් විග්‍රහයකින් අපි ආයෙත් හමු වෙමු.